ඇත්තටම ජීවිතේ සමහර තැන්වල අපි හැමෝම තනි වුණා. තනි වෙනවා වගේ හැඟීමක් එනවා. ඒ වෙලාවට හිතෙන්නේ ඇයි මටම මෙහෙම වෙන්නේ කියලා. යාළුවෝ පවුලේ වටේට හිටියත් සමහර වෙලාවට දැනෙන පුදුම හිස්කමක්. හැබැයි අපි මේ තනිකම දිහා අවාසියක් විදිහට බලනවා වෙනුවට ඒක බලයක් කරගන්න පුළුවන් ක්‍රමයක් ගැන කතා කරමුද? අන්න ඒකට තමයි ඇලෝන් වෝල්ෆ් කියන තියරි එක අපිට උදව් වෙන්නේ. මොකද්ද මේ ඇලෝන් වෝල්ෆ් තියරි එක? ඇලෝන් වෝල්ෆ් කියවහම සමහර හිතන්නේ කොන් වෙච්ච සමාජයෙන් ඈත් වෙච්ච දුකින් ඉන්න කෙනෙක් කියලා. ඒත් ඇත්ත කතාව ඒක එහෙම නෙවෙයි. නියම ඇලෝන් වෝල්ෆ් කියන්නේ තමන්ගේ ගමන තනියම යන්න බය නැති, තමන්ව විශ්වාස කරන, තමන්ගේ වටිනාකම දන්න ශක්තිමත් කෙනෙක්ට. තනිකම කියන හැඟීමෙන් ගොඩ එන්න මේ ඇලෝන් වෝල්ෆ් මානසිකත්වය ඔයාට උදව් වෙන්න මෙහෙම. අංක 1 තමයි තනිකම නෙවෙයි ඒක සොලිටියුඩ්, ඒකාන්ත බව කියලා හිතන්න. ලොකුම වෙනස තියෙන්නේ මෙතන. තනිකම එහෙම නැත්නම් ලෝන්ලිනස් කියන්නේ ඔයාට තනි වුණා කියලා දුක් වෙන එක. ඒකාන්ත බව සොලිටියුඩ් කියන්නේ ඔයා තනියම ඉන්න එක භුක්ති විඳින එක. මේක ඔයාගේ කැමැත්තෙන් තෝරගන්න දෙයක්. ඔයා තනියම ඉන්න වෙලාවට එකෙන් පැනලා දුවන්න හදන්න නැතුව ඒකත් එක්ක ඉන්න පුරුදු වෙන්න. තනියම කෝපි එකක් බොන්න. තනියම ෆිල්ම් එකක් බලන්න. තනියම පොඩි වෝක් එකක් යන්න. මේකෙන් ඔයාට ඔයාවම තේරුම් ගන්න ලොකු ඉඩක් ලැබෙනවා. අංක 2 තමයි තමාව සොයා ගැනීමට self discovery වලට කාලයක් වෙන් කරන්න. වටේට සෙනග නැති වෙලාවට තමයි අපිට අපේ ගැන හරියටම හිතන්න පුළුවන් වෙන්නේ. ඔයා ඇත්තටම කවුද? ඔයා ආසම දේවල් මොනවද? ඔයාගේ ජීවිතේ අරමුණු මොනවද? පොතක් අරගෙන ඔයාගේ හිතට එන දේවල් ටික ලියන්න. ඔයාගේ හීන, ඔයාගේ බය, ඔයා සතුට හිතන දේවල් මේ හැමදේම ලියද්දී ඔයාට ඔයා ගැන පුදුම පැහැදිලිකමක් එවි. ඔයාට කරන්න පුළුවන් දේවල්, ඔයා දක්ෂ දේවල් ඔයාටම තේරෙන පටන් ගනීවි. අංක 3 ඔයාගේ කුසලතා ස්කිල්ස් මුවහත් කරගන්න. ඇලෝන් වෝල්ෆ් කෙනෙක් කියන්නේ හරිම දක්ෂ හැකියාවන්ගෙන් පිරුණු කෙනෙක්. තනියම ඉන්න වෙලාව නිකන් කම්මැලිකමට ගත කරනට වඩා ඔයාගේ දැනුම හැකියාවන් වැඩි කරගන්න පාවිච්චි කරන්න. අලුත් භාෂාවක් ඉගෙන ගන්න පටන් ගන්න, ඔන්ලයින් කෝස් එකක් කරන්න, YouTube බලලා අලුත් දෙයක් ඉගෙන ගන්න, උයන්න, සොෆ්ට්වෙයාර් එකක් ගැන, සංගීත භාණ්ඩයක් ගැන වගේ මෙහෙම කරද්දී ඔයාගේ ආත්ම විශ්වාසය, self confidence එක ඉබේම වැඩි වෙනවා. අංක 4 ශාරීරික සහ මානසිකව ශක්තිමත් වෙන්න. ශක්තිමත් ශරීරයක ශක්තිමත් මනසක් තියෙනවා. තනිකම නිසා එන මානසික පීඩනය අඩු කරගන්න හොඳම ක්‍රමයක් තමයි ව්‍යායාම කරන එක. අඩුම තරමේ දවසට විනාඩි 30ක්වත් ව්‍යායාම කරන්න. දුවන්න, ජිම් යන්න, ගෙදරට වෙලා එක්සර්සයිස් කරන්න. නැත්නම් අඩුම තරමේ හයියෙන් ඇවිදින්න. භාවනා කරන්න. ඔයාගේ හිත එක තැනක තියාගන්න පුදුම විදිහට මේක උදව් වෙනවා. අංක 5 සම්බන්ධතාවල ප්‍රමාණයට වඩා ගුණාත්මක භාවය ගැන හිතන්න. ඒ කියන්නේ ක්වොන්ටිටි එකට වඩා ක්වොලිටි එක ගැන හිතන්න. ඇලෝන් වෝල්ෆ් කෙනෙක්ට යාළුවෝ නැත්තේ නෑ. හැබැයි යාට ඉන්නේ 9ට යාළුවෝ 100 ගණක් නෙවෙයි. එයාගේ ගමනට හයියක් වෙන, එයාව තේරුම් ගන්න අවංකව මෙයා එක්ක ඉන්න කීප දෙනෙක් විතරයි. ඔයාගේ ජීවිතයට වටිනාකමක් එකතු නොකරන, ඔයාව පාවිච්චි කරන, ඔයාට නිතරම මානසිකව වට්ටන මිනිස්සුන් හඳුනාගෙන එයාලගෙන් ටිකක් ඈත් වෙන්න. ඔයාට ඇත්තටම වටින, ඔයාගේ හොඳම දේ එළියට ගන්න උදව් කරන මිනිස්සු දෙකින් දෙනෙක් හිටියම හොඳටම ඇති. මනෝවිද්‍යාවට අනුව තමන් සමග තනියම කාලය ගත කිරීම පුද්ගලයෙකුගේ නිර්මාණශීලීත්වය, ගැටලු විසඳීමේ හැකියාව සහ මානසික ස්ථාවරත්වය වැඩි කරනවා. නිකොලා ටෙස්ලා, ඇල්බර්ට් අයින්ස්ටයින් වගේ ලෝකයේ දැවැන්ත චරිත පවා තමන්ගේ ශ්‍රේෂ්ඨ සොයා ගැනීම බොහොමයක් කළේ තමන් සමග තනිවම ගැඹුරින් කල්පනා කරලා.
ඉතින් ඊළඟ පාර ඔයාට තනිවුණා වගේ දැනුනොත් ඒකෙන් වැටෙන්න එපා. ඒක ඔයාගේ ජීවිතේ පවර් අප් කරගන්න ලැබුණ අවස්ථාවක් කියලා හිතන්න. ඔයාගේ ඇතුලේ ඉන්න ලෝන් වුල්ෆ් එළියට ගන්න. තනියම ඒත් ශක්තිමත් විශ්වාසයෙන් ඔයාගේ ගමන යන්න. දවසක ඔයා හැරිලා බලද්දී ඔයාටම තේරෙයි ඒ තනිකම තමයි ඔයාව අද ඉන්න ශක්තිමත්ම මනුස්සයා කළේ කියලා.